රයිට් අපි ඊළඟ ගානට එමු. වස්තුවක් නිශ්චලතාවයෙන් යුතුව ගමන් අරඹා ඒකාකාරීව ත්වරණය වී පළමු තප්පරය තුල 20 මීටර දුරක් ගෙවා යයි. දෙවන තප්පරය තුල ගෙවා යන දුර කොපමණද? මේ වගේ ගණන් වල බලන්නේ චලිත සමීකරණ ටික ළමයාට හරියට දාගන්න පුළුවන්ද කියලා. අපි බලමු. වස්තුවක් නිශ්චලතාවයෙන් යුතුව ගමන් අරඹා. ඒ ගාන ඇඳ ගන්න. ඕන ගුරුවරයෙක් මං හිතන්නේ මේ කතාව කියනවා ගාන ඇඳ ගන්න. එතකොට ගාන පේනවා. නිශ්චලතාවයෙන් යුතුව ගමන් ආරම්භ කරන්නේ. එහෙනම් ආරම්භක ප්‍රවේගය 0 ms ඍණ 1. අවසානයේ v ප්‍රවේගයකට යයි. ඒක අපි දන්නේ නැහැ දැනට කියලා නැහැ. ඒකාකාරීව ත්වරණය වේ. එහෙනම් මේක ත්වරණය වෙනවා. හැබැයි මේ ත්වරණය ඒකාකාර ත්වරණයක්. ඒ හින්දා අපිට චලිත සමීකරණ දාන්න පුළුවන්. ඒකාකාර ත්වරණයක් නැත්නම් චලිත සමීකරණ දාන්න බෑ. ඒකයි උතන ওই කතාව කියලා තියෙන්නේ. පළවෙනි තප්පරය තුල මීටර 20ක් දුර ගෙවලා යනවලු. එහෙනම් පළවෙනි තප්පරය තුල මීටර 20ක් යනවලු මෙයා. පළවෙනි තප්පරය තුල 20 මීටර. ඒ සඳහා ගත වෙන කාලය 1යි තප්පර. වාන් සියලු කරුණු ටික මෙතනම ලියලා තියෙන්නේ. දෙවන තප්පරය තුල ගෙවා යන දුර කීයද කියලා අහන්නේ. එහෙනම් දෙවන තප්පරය මෙතන නම් ඊළඟ තප්පරේ නම් ඒතර පළවෙනි තප්පරේ දෙවෙනි තප්පරේ මෙන්න මේ යන දුර තමයි අහන්නේ. මේ යන දුර තමයි අහන්නේ. රයිට්. එතකොට අපිට මේ ගාන හදන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා ළමයි. එතකොට චලිත සමීකරණ එහෙ මෙහෙ කරලා ඕන විදිහකට දාලා මේක හදා ගන්න පුළුවන්. අපි බලමු. එක ක්‍රමයකට මේක හදා ගන්න. බලන්න ඒකාකාර ත්වරණයෙන් නම් මෙතන ත්වරණයයි මෙතන ත්වරණයයි ත්වරණ දෙකම සමානයිනේ. එහෙනම් මෙතන ත්වරණයත් a මේ කැලේ ත්වරණයත් a නේ. එකම ත්වරණයෙන් යන්නේ. එහෙනම් මේ කැලේ ත්වරණය හොයාගමු. ඒ ත්වරණයමයි මෙතනටත් තියෙන්නේ. ඊට පස්සේ අපිට දාත හැකි s සමානයි ut ධන භාගයක් at වර්ගය වගේ සමීකරණයක් දාලා බලමු. ඒක විතරක් නෙමෙයි මේකට යන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා. හැබැයි ලේසිම ක්‍රමෙන් ගිහිල්ලා ඉක්මනට ගාන හදාගන්න එක තමයි අපිට වාසි. මොකද මේක කෙටි ප්‍රශ්නයක් නිසා. හරි මම ත්වරණය හොයාගන්නම්. මම දානවා s සමානයි ut ධන භාගයක් at වර්ගය මේ පළවෙනි කොටසට. එහෙනම් පළමු කොටසට දානවා. එහෙම නැත්නම් පළමු තප්පරයට කියලා වුණත් හරි. s සමානයි ut ධන භාගයක් at වර්ගය. ඒ පළමු කොටසට වඩා මේක හොඳයි පළමු තප්පරයට. එතකොට දැන් දානවා s කියන්නේ කීයද 20යි නේ 20යි ut ධන භාගයක් at වර්ගයනේ. ඒක 20 සමානයි ut කියන්නේ ආරම්භ ප්‍රවේග බිඳුව නිසා මේ පදයෙන් බිඳුවක් වෙනවා. භාගයක් a දන්නේ ඒ තමයි හොයන්න යන්නේ. t කියන්නේ තප්පර එකක් නිසා ඒකේ වර්ගය කියන්නේ එකමයි. ඒතකොට මෙතන දෙකක් ඉතුරුනා දෙක එහා පැත්තට යවන්න. ඒතකොට එනවා 40යි නේ. මේ සාමාන්‍ය සුළු කිරීම මේ වගේ A level වලට කියන්න දේවල් නැහැ නේ. එහෙනම් a සමානයි 40යි. එහෙනම් මේ පැත්තට මේ සම්පූර්ණ මේ ගමන පුරාවටම a 40යි නේ. දැන් මම දානවා තප්පර දෙක සඳහාම. තප්පර දෙක සඳහාම මම දානවා s සමානයි ut ධන භාගයක් at වර්ගය. එතකොට තප්පර දෙකේදීම ගමන් කරපු දුර හොයන්න පුළුවන් මට. s දන්නේ s හොයන්න ඕනේ. ut ධන භාගයක් at වර්ගයම ලියමු. ut කියන්නේ u ආරම්භක ප්‍රවේගය මෙතන ඉඳලාමනේ දාන්නේ. බිඳුව නිසා u බිඳුව නිසා මේ පදයෙන් බිඳුව වෙනවා. ධන භාගයක් ඒ කියන්නේ හොයාගත්ත අපි 40යි ms ඍණ 2 ඈ 40යි ms ඍණ 2 t කියන්නේ තප්පර 2යි 1යි 2යි තප්පර 2යි හින්දා දෙකේ වර්ගය එන්න 4යි. එතකොට මේ පැත්ත ඉතුරු වෙන්නේ භාගයක් 40 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 මේ දෙකට දෙක අසුළු කරලා දාන්න 4 වරක් 2 8යි 80යි සම්පූර්ණ ගමනටම මෙතන ඉඳලා මෙතෙන්ටම තුර මෙතන ඉඳලා මෙතෙන්ටම විස්ථාපනය 80යි. එහෙනම් මම ගාන යටින් ආය අඳ ගන්නම්. ඕන පළවෙනි තප්පරය මෙන්න දෙවෙනි තප්පරය. පළවෙනි තප්පරයේ තුල ගියපු දුර දීලා තිනවා ගාන 20යි කියලා. දෙවෙනි තප්පරයට ගියපු දුර අපි හොයාගත්තා කීයද 80යි කියලා. දෙවෙනි තප්පර දෙක ඇතුළත. එහෙනම් මේක ඇල්ල අපිට හොයාගත්තේ 80 20ක් ගියාම 60. එහෙනම් දෙවෙනි තප්පරයේ තුලදී ගමන් කරන විස්ථාපනය 60 මීටර.
තව ඕනනම් පුළුවන් ළමයට මෙතන ප්‍රවේගය හොයලා ඒ ප්‍රවේගය හරහා ඕන v වර්ග සමාන u වර්ග 2s දාන්නත් පුළුවන් ඈ. තව පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. මේ මම හැදුවේ ලේසිම ක්‍රමයකට.